2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේම මම ආවේ. ඇත්තටම මේ අපේ අමා දිසානායක මහත්මියගේ මේ ඉතින් අමා කියන පොත අද එළි දැක්කුවා ඒකට. හැබැයි මේ ඒ ආවට පස්සේ මට හිතුණා මේක බලන්න ඕනේ මේක හැමතැනම ඇවිදින්න කියලා. මොකද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පුරාම දැන් පුරා දින 3ක් පැවතුණා. ඉදිරියට තව දින 7ක් 8ක් වගේ මම හිතන්නේ පැවැත්වෙනවා. ඉතින් අතුරු සිදුරු නැතුව පිරී ගිහිල්ලා තියෙනවා. ඔබට පේනවා ඇති බොහොම ජනතාවක් ලංකාවේ මෙච්චර පොත් කියවන අය ඉන්නවද කියලා හිතෙන තරමටම සෙනගෙනවා. අද සතියේ දවසක් විශේෂයෙන් මම ඇවිල්ලා ඉන්නේ. හැබැයි අදත් මේ පොත් කියවන ප්‍රේක්ෂකයෝ පාඨකයෝ විශාල ප්‍රමාණයක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මම පුංචි කාලේ ඉඳන් පොත් කියවපු කෙනෙක්. මොකද ඉස්සර අපේ ගෙදර රූපවාහිනිය තිබුණේ නැහැ, ජංගම දුරකථන තිබුණේ නැහැ, සමාජ මාධ්‍ය ජාල තිබුණේ නැහැ. පොත් තමයි කියවුවේ. ඉතින් මේ පොත් කියවන එක කොයිතරම් මනසට ඖෂධයක්ද ඔසුවක්ද කියන එක මම හොඳාකාරව දන්න නිසා මම එක පොතක් එළි දැක්වීමක් වෙනුවෙන් ආවට මට හිතුණා මේකේ ඇවිදලා බලන්න ඕනේ කියලා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා එන්න ඇවිදලා බලන්න. ඔබට මොනවාම හරි දෙයක් අපි ආහාර විදිහට ශරීරයට ගන්න ආහාර වලට වඩා මනසට ආහාරයක් ගන්න පුළුවන් තැනක් තමයි මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025. ඉතින් ආරාධනා කරනවා එන්න. આવොත් අනිවාර්යෙන් ඔබ මොකක් හරි පොතක් බිලදී ගනි. ඒක ඔබේ ජීවිතය සමහර විට වෙනස් කරන දෙයක් බවට පත් වෙයි.